අද මම ඔයාලට පෙන්වන්න යන්නේ කාලයකට කලින් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ජීවත් වුණ ලස්සන ඇතෙක්. විල්පත්තු ජාතික වනෝද්‍යානය 2019 අගෝස්තු මාසේ. පෑවිල්ල නිසා කැලේ ඇතුලේ තියෙන පොඩි වතුර වලවල් ගොඩක් හිඳලා තිබුණා. වතුර ඉතුරු වෙලා තියෙන වලක රැකගෙන හිටියොත් වතුර බොන්න එන සත්තු බලන්න පුළුවන් නිසා අපි මේ වල ළඟ නැවතුණා. පැය කීපයක් රැකගෙන හිටියා. ලොකු සත්තු කවුරුත් ආවේ නැතත් ලස්සන කුරුල්ල ගොඩාක් ඇවිත් වතුර බීලා නෑවා. ටික වෙලාවකින් කැලේ ඇතුලෙන් කොළ රොඩු පොඩි වෙන සද්දයක් එන්න පටන් ගත්තා. කුරුල්ල ටිකත් බය වෙලා ගියා. අපි හිතුවේ මීහරක් කියලා. හැබැයි මීහරකුන්ට වඩා බරට අඩි තියෙන සද්දයක් කියලා තේරුණා. ගස්වල අතුත් හෙලවුණා. දිනෙතියෙන් කැලේ අයින සෝදිසි කරනකොට අලියෙක් ඇවිත් තියෙන්නේ. නෑ ඇතෙක්. මට එදා එහෙම කියුණා මතකයි. ටික වෙලාවකින් එළියට ආවා. මෙයාගේ නම මේඝ. හොඳට වැඩුණු දල දෙකක් තියෙන මැදි වයසේ පසු වුණ ඇතෙක්. ආපු ගමන් අපි දිහා ගොඩාක් වෙලා බලන් හිටියා. හිරිහැරයක් නෑ කියලා දැනුණට පස්සේ හිමීට ටිකක් ඉස්සරහට ගිහින් වතුර බොන්න පටන් ගත්තා. එතන වතුර හරි නෑ වගේ. කලින් ආපු සත්තුන්ගේ වසුරු සහ මඩගතිය නිසා වතුර ගොඩක් පිරිසිදු නැතුව ඇති. එතාගේ දල හැදිලා තියෙන්නේ උඩු ඇන්දේ දෙවනි කෘන්තක දත් විකිරණය වීමෙන්. මේ දල ජීවිත කාලය පුරාවටම වර්ධනය වෙනවා. ගස්වල පොතු ගලවලා කන්න, බිම හාරලා වතුර හොයාගන්න, අනෙක් අලියැත්තු සමග සටන් කරන්න වගේ කාර්යයන් වලට දල පාවිච්චි කරනවා. මේ වගේ වැඩුණු ආසියාතික අලියෙක්ට වතුර ලීටර් 8කට වඩා එකවරකට හොඬේ ඇතුළට උරා ගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ අලියෙක්ට දවසකට වතුර ලීටර් 200ක් විතර බොන්න ඕනි. හොඬවැල කියන්නේ සත්ව ලෝකයේ හමු වෙන සුවිශේෂීම අවයවයක්. අලියගේ නාසය සහ උඩුතොල එකතු වෙලා තමයි හොඬවැල හැදිලා තියෙන්නේ. හොඬවැල පේශී කලඹවල් 1,50,000කටත් වඩා වැඩි ප්‍රමාණයකින් හැදිලා තියෙන නිසා ශක්තිමත් වගේම හරිම නම්‍යශීලී. මේ විදියට ජලය සහ ආහාර මුඛය තුලට දමා ගන්න වගේම හුස්ම ගන්න, ඉවල්ලන්න, ආහාර කඩා ගන්න, ආහාර එකතු කරගන්න, කුඩා දේවල් අහුලා ගන්න, අනික් අලි සමග ස්පර්ශක සංවේදනයට, කම්පන හඳුනා ගැනීමට, පහර දෙන්න සහ ශබ්ද නිකුත් කරන්න වගේ ගොඩාක් දේවල් වලට හොඬය භාවිතා කරනවා. කන් නිරිලා කැලේ අස්සෙන් යද්දී කටු අතු පැටලිලා වගේ දේවල් නිසා තමයි එහෙම ඉරෙන්නේ. කන ඉරලා තියෙන රටාව අපිට පාවිච්චි කරන්න පුළුවන් අලි එකිනෙකා වෙන වෙනම හඳුනා ගන්න. මිනිස්සු වාහන එච්චර හුරු නැති ඒ දේවල් මග ඇරලා ඉන්න උත්සාහ කරපු ඇති. මේ නිසා කලාතුරකින් තමයි මේඝව දකින්න ලැබුණේ. තව වාහනයක් ආවා.
ඒ නිසා මේක ටිකක් බය වුණා. මෙයාගේ හැසිරීම අනුව මිනිස් වාසස්ථාන වගාබිම් වලට ගිහින් මිනිස්සු එක්ක ගැටුණු සතෙක් වෙන්න බෑ. ඇඟේ වෙඩි පාරවල් හිමත් නැහැ. බොහොම අහිංසක විදිහට වනගත ජීවිතයක් ගත කරපු ඇතෙක් කියලා මම හිතනවා. පස් නානවා. සාමාන්‍යයෙන් අලි පස් නාන්නේ හැම හිරු රශ්මියෙන් සහ පරපෝෂිතයෙන් ආරක්ෂා කරගන්න. ටික වෙලාවක් කැලේ ඇතුලේ හැංගිලා ඉඳලා ආපහු ඇවිල්ලා වතුර බීලා යන්න ගියා. 2020 අවුරුද්දේ ජූනි මාසේ මේග තවත් ඇතෙක් හෝ පණුදල තියෙන අලියෙක් එක්ක සටන් කරන්න ගිහිල්ලා පරාජය වෙලා තිබුණා. වැඩිහිටි පිරිමි අලි විශේෂයෙන්ම මද කිපෙන කාලෙදී සහකාරියක් අයිති කර ගැනීම සඳහා මේ වගේ දරුණු සටන් කරන වෙලාවල් තියෙනවා. මේගගේ හිසේ දකුණු පැත්තට ප්‍රතිවාදියාගේ දල හෝ පණුදත් පාරක් වැදීමෙන් බරපතල තුවාල වෙලා විල්පත්තු ජාතික වනෝද්‍යානයේ බුරු පංගිලාසල වැටලා හිටියා. වනජීවි නිලධාරීන් ප්‍රතිකාර කළත් ශක්තිවන්තයා ජය ගැනීම කියන ස්වභාව ධර්මී නීතියට අනුව මේග එදා මෙලොවින් සමුගත්තා.